සුබ දවසක් යාළුවනේ. ඉතින් කොහොමද ඔයාලට? අද මම ඔයාලට අරගෙන ආවේ රසම රස කැරමල් පුඩින් එකක් හදාගන්න විදිය. මට මේ කැරමල් පුඩිම හදාගන්න බිත්තර 12ක් ඕන වුණා. බිත්තර මම කලවමේ ගත්ත නිසා තමයි මට 12ක් ඕන වුණේ. නැත්නම් ලොකු බිත්තර ගන්නවා නම් 10ක් හොඳටම ඇති. මම ලොකු පොඩි කලවමේ ගත්ත නිසා මට 12ක් ඕන වුණා. මම මේ බිත්තර ටික මේ විදිහට හොදලා පැත්තකින් තියාගන්නවා. කැරමල් එක ස්ටීම් කරගන්න මේ වගේ වාදන කීපයක් තමයි මම අරන් තියෙන්නේ. මේ යෝගට් කප් අරන් තියෙන විශේෂ හේතුවක් නිසා ඒ නිසා ඔයාලා වීඩියෝ එක ඉවර වෙනකන් රැඳිලා ඉන්න. මම මේකට කිරි අරන් තියෙනවා, සීනි අරන් තියෙනවා. දැන් බලමු අපි කැරමල් එක හදාගන්න. ඒකට මම ගත්තා සීනි ග්‍රෑම් 150කුයි වතුර මේස හැඳි 7කුයි. ඊට පස්සේ වතුර වල මේ සීනි ටික ජාන්තම් දිය කරලා අඩු ගින්දරේ කැරමල් වෙන්න දෙන්න ඕනේ. ඊට පස්සේ හැඳි ගන්න යන්න ඕනේ නෑ. නිකම්ම මේ කැරමල් එක හැදෙනවා. මම හදන විදිය ඔයාලා බලාගෙන ඉන්නකෝ. දැන් මේ තියෙන්නේ අපේ සීනි එකේ පාට වෙනස් වෙගෙන එන වෙලාව. එතකොට මම කරන්නේ අර ෆෑන් එකේ තියෙන රස්නෙන් තමයි මේ කැරමල් එක හදාගන්නේ. මොකද එතකොට කර රහ තිත්ත රහ මුකුත් වෙන්නේ නැහැ. ඒ වගේ හදාගත්තම මේ වාජනේ තියෙන රස්නෙන් ඒක කරකෝ ඒ කැරමල් එක හදාගන්න ඕනේ. නැතුව ලිපේ තියාගෙන ඒ කැරමල් එක හදුවොත් එහෙම අපිට වෙන්නේ තිත්ත රස පුඩින් එකක් කන්න තමයි. ඔන්න දැන් අපේ කැරමල් එක හරියාගෙන ඉන්නේ. මේ විදිහට ඔයාලත් කැරමල් එක හදාගන්න මුකුත් වෙන්නේ නැහැ. කැරමල් එක හයි වෙන්න කලින් ටග්ගාලා අපි මේක මේ භාජන වලට දාගන්න ඕනේ. දාගෙන හැමතැනම යන විදිහට දාගන්න ඕනේ. හැබැයි ඉතින් ඊට මේට චුට්ටක් නැති වුණා කියලා මුකුත් වෙන්නේ නැහැ. ඒක අර ඔයාලට වීඩියෝ එක අවසානයේදී බලා ගන්න පුළුවන්. කැරමල් එක ලස්සනට පැනිත් එක්ක සෙට් වෙලා හැමතැනටම යනවා. මේ තියෙන්නේ කිලෝ එකක ට්‍රේ එකක්. ඔයාලට මේ කැරමල් පුඩින් ඕඩර් කරලා ගෙන්න ගන්නත් පුළුවන්. ඔයාලට අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. එතකොට ගෙන්නන ගන්න පුළුවන් විදිය මම ඔයාලට කියන්නම්.
මම දැන් කිරි ටික රත් කරගන්න තමයි යන්නේ. කිරි රත් කරගන්නකොට යන්තම් රත් කරගත්තම ඇති. අනිත් එක තමයි ඔයාලට මේකට ඕන කිරි වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. ෆ්‍රෙෂ් මිල්ක් ඕනේ නැහැ. කිරි පිටි වලිනුත් හදා ගන්න පුළුවන්. ලීටර් එකකට කිරි පිටි වලින් හදා ගන්න. දැන් මෙතන මම සීනි ටික එකතු කරගන්නවා. සීනි 250ක් අරගත්තා. ඒ වුණාට වරින් වර මම එකතු කරගත්තේ රස බල. ඒක මම ලුණු තේ හැඳි භාගයකුත් එකතු කරගත්තා. වීඩියෝ එකේ පේන විදිහට මෙච්චර හයියෙන් හැඳි ගන්න ඕනේ නෑ. මේක වීඩියෝ එක වේගය වැඩි කරලා තියෙන්නේ. ඒකයි ඔයාලට එහෙම පේන්නේ. දැන් මම ඊතුරු සීනි ටිකත් එකතු කරගත්තා. මට සීනි ඔක්කොම ගියේ 230ත් 35ත් අතර වගේ ප්‍රමාණයක්. ඉතින් ඔයාලා පැණි රස කන කෙනෙක් නම් වැඩි 240ක් වගේ එහෙම එකතු කරගන්න. නැත්නම් ওই 230ත් 35ත් අතර හොඳටම පැණි රස ඇති. දැන් මම ලිප ඕෆ් කරගන්නවා. බිත්තර ටිකක් මේ විදිහට යන්තම් ගහගන්න. දැන් මම ඒකටම වැනිලා ටික එකතු කරගන්නවා. වැනිලා මේස හැඳි 3ක් විතර එකතු කරගත්තා. දැන් කිරි මිශ්‍රණයට බිත්තර ටික එකතු කරගන්න ඕන ටික දාලා. දැන් මේ කැරමල් මිශ්‍රණය මේ විදිහට පෙරා ගන්න ඕනේ. මේ විදියට පෙරාගත්ත මිශ්‍රණය මම සූදානම් කරගත්ත භාජන කීපයට දාගන්නවා. රයිස් කුකරේ භාජනයට වතුර පොඩ්ඩක් තියලා රත් කරගන්න. මේ පෙන්වන ආකාරයට ඔයාලා තියලා මුඩියෙන් වහගන්න. විනාඩි 45කින් බැලුවම උඩිම තාම තැම්බිලා මදි වගේ. මම තව විනාඩි 15ක් එහෙමම තියාගන්නවා.
දැන් මම මේ ඉතුරු ටිකත් මේ විදිහට තඹ ගන්න යන්නේ. ඔයාලට මේ යෝගට් කප් එකේ රහස මම ඔයාලට තව ටිකකින් පෙන්නන්නම්. ඔන්න බලන්න යාළුවනේ මම ස්ටීම් කරගත්තෙන් පස්සේ මේ යෝගට් කප් වල වෙලා තියෙන දේ හැකිලිලා කැත වෙලා ඔයාලා යෝගට් කප් වල කැරමල් පුඩින් හදනවා නම් වහන්න යන්න එපා. වැහුවොත් ඕක තමයි වෙන්නේ. ඔන්න මම දැන් මේ පුඩින් එක හරවගත්තා. හරිම ලස්සනයි. හරිම ලස්සනයි. මේ පුඩින් එකේ බර තිබුණා ග්‍රෑම් 900කට වැඩි ප්‍රමාණයක්. මම කිලෝ එකේ ට්‍රේයකට පිරෙන්නම දැම්මෙත් නෑ. 3 කාලක් වගේ තමයි දැම්මේ. වල දැක්කන එක. ඉතින් ලොකු කෑලි 8කට වගේ කපා ගත්තා. කියන්නේ ගොඩක් ලොකුයි ඒ කෑලි. ඉතින් ඔයාලට පුළුවන් ඕඩර් කරන්න. ඕඩර් කරන්න බැරි වුණා කියලා නෑ. මේක පොඩි ළමයෙකුට උනත් හදාගන්න පුළුවන්. මං කියලා දුන්න විදියට හැදුවොත්. ඔන්න රස බලන වෙලාවයි. එහෙනම් ඔයාලත් මේ වීඩියෝ එක බලලා හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. හොඳයි නම් තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. ප්ලීස් ෂෙයා කරන්න. එහෙනම් යාළුවනේ මෙවැනිම වීඩියෝ එකකින් නැවත හමු වෙන්නම්. සුබ දවසක් ඔයාලට. පරිස්සමින් සතුටින් ඉන්න. Bye friends.